ලැජ්ජාවයි බයයි ඔක්කොම මං හිතුවා ගිනි ගනී කියලා. සාමාන්‍යයෙන් මට කටට බ්‍රේක් නැහැ. දැන් නම් ඒක මං සෑහෙන්න හදාගෙන තියෙන සම ඒකට හිතෙන්නේ නැති මේ උට දෙවියෝ සිහි වෙන්නේ නැති. මොකද මගෙන් කෑවොත් ඉතින් ආයේ වෙරි සෝරි කියලා දන්න නිසා නළුවෙක් වෙන්න ඕනේ නෑ යා. මට එයා ගාව වාඩි වෙලා හරි හිටගෙන හරි ඉන්න තිබ්බනම් පොඩ්ඩක් බස් වලට ඒක හරි මෙහෙම නිකන් පොඩ්ඩක් කුඩයක් කියලාගෙන යා ළඟ හිටගෙන ඉන්න තිබ්බත් ඇති. ශානිකා අපිට ජීවිතයේ විවිධ අවස්ථාවන් වලදී දෙවියන් සිහි වෙනවානේ. සාමාන්‍යයෙන් අක්කට දෙවියන් සිහි වෙන්නේ කොයි වගේ අවස්ථාවලද? ගෙවෙන හැම තප්පරෙම දෙවියන් සිහි වෙනවා. මොකද ඒ හැම තප්පරක්ම මං එයාට බාර දීලා තියෙන්නේ. මොකද මම දන්නේ නැහැ මගේ ජීවිතේ මොනවාද වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා හැමතිස්සෙම දෙවියන් වහන්සේව සිහි වෙනවා මට. දැන් ශානිකා අක්කට හැමතිස්සෙම දෙවියන් සිහි වුණාට පාසල් ගියපු කාලේ අක්කා නිසා පෙරිමි ළමයෙක්ට එකපාරටම දෙවියන් සිහි වුණා. මන්දකද සිද්ධිය? මාව දැක්කම ඒකට හිතෙන්නේ නැති මේ උට දෙවියෝ සිහි වෙන්නේ නැති. මොකද මගෙන් කෑවොත් ඉතින් ආයේ වෙරි සෝරි කියලා දන්න නිසා කෙලින්ම පල්ලේ ඇතුළටම ගියා. ඉතින් ඌ දෙවියන් වහන්සේ එතන ඉන්නවා කියලා බලාපොරොත්තුෙන් කෙලින්ම ගියා. හරි ගියේ නැහැ. දෙවියන් වහන්සේටවත් බේර ගන්න බැරි වුණා. මගෙන් හොඳට කෑවා. අපිට කියන්නකෝ මේ සිද්ධිය මුලින් ඉඳලා හරියට අසවත් සිද්ධියක්. සිද්ධිය ඉතින් O-levels කාලේ ෆස්ට් බ්‍රේක් එකේදී අපි ඉස්කෝලෙන් එළියට ගියා. ඉතින් එළියට යනකොට මේ අපි මම බූට් එකක් දාගෙන ගියේ. මේ මොකද ඒ O-levels වලදී විතර අපිට ඕන සපත්තු දාන් එන්න පුළුවන්. මේ කාපු බූට් එකක් ගැන නෙමෙයි කියන්නේ. නෑ දාපු බූට් එකක්. කොහොමරි මගේ යාළුවෙක්. හැබැයි යාළුවෙක් උනාට එළියේ කොල්ලෝ ඔක්කොම දැන් ඒගොල්ලෝ ෆස්ට් බ්‍රේක් එකට එළියට ඇවිල්ලා ඉතින් අපි පොඩ්ඩක් මුකුළු දාලා යනවා දැන් එළියට. යනකොටම මූ ඇවිල්ලා චීන පටස් එකක් ගැහුවා මගේ කකුලට. මට ලැජ්ජාවයි බයයි ඔක්කොම මං හිතුවා ගිනි ගනී කියලා මගේ දැන් කකුලට ගැහුවාම. ඒ බයටයි ඔක්කොම ලැජ්ජාවටයි මූ එල්ල වගෙන ගියා පල්ලිය මැද්දට ගිහිල්ලා දුන්නා පිට හරහා එකක් හොඳට. අදටත් තියෙනව නේද එහෙම ආසාවක්? ඒ ආසාව නැති වෙන්නේ නැහනේ. ඒ ආසාව නැති වෙන්නේ. මොකද මේ ඒක පුදුම ආසාවක්. ඒ කියන්නේ මෙහිමයි තරහකට නෙමෙයි. අයියලා දෙන්නෙක් එක්කනේ හැදුනේ. එතකොට අයියලා දෙන්නත් එක්ක හැදෙද්දි මං රණ්ඩු කරගත්තේ දෙන්නත් එක්ක ගහගත්තේ දෙන්නත් එක්ක. ඉතින් ඒක අදටත් ඒ පුරුද්ද තියෙන කවුරු හරි පිරිමි ළමයි මං ගොඩක් ආශ්‍රය කරන පිරිමි ළමයිව පොඩි කාලේ ඉඳලා. අදටත් මගේ ළඟ ඉන්න එක ගුටි කනවා කොහොමද මං ළඟ කතා කරද්දිත් මං මෙහෙම කළා හොඳට මගෙන් හොඳට වදිනවා මේ මත්තෙන් මං ළඟ වාඩි වෙන්න කැමති නෑ. උඹ ගාව වාඩි වෙන්න බෑ. උඹ ගාව වාඩි වුණොත් එක පැත්තක් ඉදි වෙනවා කියලා සමහරයෝ. ශානිකා ඒ කාලේ ඉඳලම අයුක්තිය අසාධාරණයට එරෙහිව නැගී සිටින කාන්තාවක්. දැන් ශේෂ්ත්‍රයේ අයත් එක්කත් ඔය විදිහට වලිදාගෙන තියෙනවද? අපෝ ඒ හැබැයි ගහගෙන නෑ. එහෙම ගහගන්න තරමට එහෙම දුරදිග ගිහිල්ලා නෑ. නෑ ගොඩක් ඉතින් ඔය ලිස්ට් වල ප්‍රශ්න තමයි ඉතින් මං කියවගෙන මගේ සාමාන්‍යයෙන් මට කටට බ්‍රේක් නෑ. දැන් නම් ඒක මං සෑහෙන්න හදාගෙන තියෙන සෑහෙන්නම මං දිනු කරගෙන තියෙන නිශ්ශබ්දතාවය කියන එක කේන්ති ගියාම මට මේ මොකද මං සාමාන්‍යයෙන් ෂෝස් වලට ඇදී වේලාසන යන කෙනෙක්. ඉතින් වේලාසන ගියාම මම වේලාසන ගිහිල්ලා ඉඳෙද්දි මේ පරක් වෙලා ආපු කෙනෙක් මට ඉස්සරින් සිං කරන්න දැද්දි ඉතින් මට කේන්ති යන එක සාධාරණද නැද්ද? ඌවට තමයි මම වලිය දාගන්නේ. හැබැයි යන්නේ ඒක නෙමෙයි යන්නේ මම වලිය දැම්ම කියන එක විතරයි යන්නේ. වැඩිපුර වලිදාගෙන තියෙන්නේ ගායකයෙක් එක්කද ගායිකාවක් එක්කද? ඉතින් හම්බෙන්නේ ගායකයෝනේ යන්නේ. ගායකයොත් එක තමයි වැඩිපුර වලිදාගෙන තියෙන්නේ. නම් වශයෙන් කියන්න පුළුවන්ද එහෙම? එක්කෙනෙක් කියන එක හැමෝම ජොලිසියා. හැබැයි අදටත් චන්දු අයියා ඇවිල්ලා මාරම ෆිට් කියන්නේ. ඔය වල්ලි නෙමෙයි මොක දාගත්තත් අපි ඔක්කොම අර ඒ ඔක්කොම යාළුව මල්ලි වගේ සීනක් තමයි තියෙන්නේ. යාළුවනේ නේද? ඔව්. ජොලිසියා ඉතින් තව කීප දෙනෙක් ඉන්නවා. ඉතින් නම් ඕනේ. හරි නෑනේ. නිතර වලිදා ගන්න තියෙන අකමැත්ත නිසාද අලුත් ගීතයක් නිර්මාණය කරන්න අවුරුදු 5ක කාලයක් ගත්තේ? අවුරුදු 5ක් ගත්තේ නම් වලිදා ගන්න ප්‍රශ්නයක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේ මං අලුත් සින්දු කරන්න වලි කන්නේ. මොකද මේ එක සින්දුවක් අවුරුදු 5ක් විතර මං ගෙනියනවා. මගේ ගීතවලට වීඩියෝස් නැහැ. ඒක නිසා මම ලොකු කාලයක් දෙනවා කට්ටියට ඒක රස විඳින්න. මම දරන මතේ ඒක. ඇත්තටම මිනිස්සුන්ට ගීතයක් දෙන්න ඕනේ කාලයක් රස විඳින්න. ඒ ගීතේට පැවැත්මක් තියෙන එතකොට. ඒ ගීතය අහන්න කාලේ, ගීතේ විඳින්න කාලේ, ඒ ගීතේ ඒගොල්ලන්ට මුමුණන්න පුළුවන් වෙන කාලයක් එනවා. ඒ කියන්නේ හැමෝම එකපාර අහපු ගමන් සින්දුව කියන්නේ. හැබැයි ටික කාලයක් යද්දි ඒක ඒගොල්ලන්ගේ ගීතයක් කරගන්න. ඕක තමයි මගේ මේ තියරිය. ඉතින්
ඒක ඉතින් අවුරුදු 5ක් වැඩි ගන්නවා. ඒ වුණාට 5ක් විතර ගන්නවා. ඉතින් ෂේප් එකේ 5ක් විතර ගන්නවා. නමුත් මට හිතෙනවා මගේ ගීත හැම එකක්ම මිනිස්සු ආදරය කරන්න ගොඩක් හේතුව එක ළඟ මං ගීත නිර්මාණය කරපු නැති නිසා. අලුත් ගීතය ගැන අපි කියමු. කෙලිලෝලි. අලුත් ගීතය නිර්මාණය කරත් මගේ මීට කලින් කරපු පිණි වැහෙන ගීතය නිර්මාණය කරපු චන්දන වල්පොල. එතකොට හාදු කුඩයක් ගීතේ ලිව්ව ෂහන් ගලහිටියාව. ඉතින් ඔය දෙන්න එකතු කරලා ලස්සන නිර්මාණයක් මං කව මට love and fun ඔය දෙක මික්ස් එකේ මොකද බූට් ඒ වෙපා. ඒක නිසා එහෙම ගීතයක් දෙන්න කියලා දෙන්න එකතු වෙලා ලස්සන දෙන්නම කතා කරගෙන මට මොනවාක්වත් කිව්වේ නැහැ. කතා කරගෙන වැඩේ කළා මට සින්දු එව්වා. ඕක තමයි සින්දුව. ගීතේට විෂුවල් එකක් නිර්මාණය කරන්නේ නැත්තේ ඇයි කියලා අහුවොත් ඔබේ ගීතවලට කිසිම ගීතයකට විෂුවල් එකක් නිර්මාණය වෙලා නැහැ. ඒකට ආසාවක් නැහැ නෙමෙයි. ආසාවක් තියෙනවා. හැබැයි උවමනාවක් නැහැ. ඕක තමයි හේතුව. මොකද හේතුව මගේ සංගීත ජීවිතේ පටන් ගන්නෙදී අපිට විෂුවල් එකක උවමනාව තිබ්බේ නැහැ කිසිම කෙනෙක්ට. ඒ කාලේ එහෙම එකක් තිබ්බේ නැහැ. ඉතින් ඒක තාම මගේ තියෙනවා මං හිතන්නේ පුරුද්ද. ඉතින් හැබැයි මගේ ඊළඟට නිර්මාණය වෙන ගීතයට මමම හිතලා තීරණයක් ගත්තා මේකට මේ නිර්මාණයට අනිවාර්යෙන් වීඩියෝ එකක් ඕනේ කියන එක. ඉතින් ඒක එහෙම වෙයි. මේකට නැහැ. ගීතේ නළුවා විදියට ශාරුක් ખાන් ඇවිල්ලා නිලිය විදියට ඔබට එන්න අවස්ථාවක් ලැබුණොත් කොහොමද ඒද? නළුවෙක් වෙන්න ඕනේ නෑ යා. මට එයා ගාව වාඩි වෙලා හරි හිටගෙන හරි ඉන්න තිබ්බනම් ඉතින් පොඩ්ඩක් බස් වලට ඒක හරි මෙහෙම නිකන් පොඩ්ඩක් කුඩයක් කියලාගෙන එයා ළඟ හිටගෙන ඉන්න තිබ්බත් ඇති. එච්චරයි. මගේ ජීවිතේ තියෙනකම් මං ආස කරන ආදරය කරන එකම නළුවා. හරි. අකේ දැන් මේ වීඩියෝ එක ශාරුක් ખાන් බලාගෙන ඉන්නවා ඇති කියලා හිතාගෙන මොනවා හරි කියන්න හින්දියේ අවසාන වශයෙන්. අයියෝ හින්දියෙන් කියන්න බෑ අනේ. වෙනත් භාෂාවල ගීතත් ගායනා කරන්න පුළුවන් නිසා මං හිතනවා හින්දි භාෂාව ගැන मैं तुमसे प्यार करता हूँ. කියා ගන්න මගේ අතීතේ මතක මරු තැනක් තියෙනවා හසේ කොනක ලියා ගන්න නම ලොකුවට පොතක හිරු FM එකේ හිතක මතක